හොඳයි කොහොමද? ඉතින් අද අපි කතා කරමු බිස්නස් එකක් කරද්දී කරන්න පුළුවන් ලොකුම දේ තමා අපේ මයින්ඩ් සෙට් එක හදාගන්න එක. ඒක කරන්න තියෙන්නේ අපිටමයි. අපිටමයි ඒක කරන්න පුළුවන්. ඉතින් හැම දවසක්ම සාර්ථක දවසක් කියලා හිතලා ලොකු පියවරවල් තියන්නේ නැතුව හැම දවසම ලොකු ගමනක් යන්න නම් තියන්න පුළුවන් පළවෙනි පියවර අද දවසින් පටන් ගන්න. අනිත් එක හැම දවසම 1% සාර්ථක වෙනවා කියලා හිතන්න. කවදාවත් හිතන්න එපා මං අද 20% 50% 20ක් 50ක් 70ක් සාර්ථක වෙනවා මගේ ඉලක්කයෙන් කියලා හිතන්න එපා. 100ට එකක් 1% සාර්ථක වෙනවා කියලා හිතන්න. පොඩියට ටාගට්ස් හදාගන්න. අනිත් දේ තමා තමන් අදහන ආගම. මොකක් හෝ ආගමක් වෙනුවෙන් දවසේ විනාඩි 5ක් හෝ 10ක් වෙන් කරන්න. ඒක උදේට කරන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි. නමුත් උදේට ගොඩාක් කට්ටිය බිසිනේ බහුතරයක් කට්ටිය බිසිනේ. ඉතින් උදේට බැරි වුණොත් දවසේ හමු වෙන ඕනෑම වෙලාවක ඔයා ෆ්‍රී වෙනවා නම් ඔයාගේ මයින්ඩ් එක ෆ්‍රී නම් දවසේ විනාඩි 5ක් 10ක් තමන්ගේ ආගම තමන් අදහන ආගම පොඩ්ඩක් සිහි කරන්න සහ සංසුන් වෙන්න. ඉතින් අනිත් දේ තමයි හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඉතින් ඒකත් හොඳට හැමදේම වෙන්නේ හොඳටයි කියලා හොඳ අතට බාර ගන්න. අනික වැදගත්ම දේ තමයි අපි හැම එක්කෙනාගේම ලොකු අරමුණු තියෙනවානේ. ලොකු ඉලක්ක, ලොකු ටාගට්ස් තියෙනවා. නමුත් පොඩි ටාගට්ස් නැහැ ජීවිතේ. අපිට තියෙන ලොකු උගයක් ගන්න, ලොකු වාහනයක් ගන්න, අන්න ඒ වගේ ලොකු රටකට යන්න අන්න ඒ වගේ තියෙනවා. නමුත් අද ජීවත් වෙන අද මේ සතිය ජීවත් වෙන මේ මාසෙට තියෙන ටාගට්ස් ප්‍රමාණය අඩුයි. මං කියන්නේ ඔයාලට ලොකු ඉලක්කයක් තියාගන්න ඕනේ. ලොකු ටාගට්ස් තියෙන්න ඕනේ. ඊට අමතරව අද දවසට මේ සතියට මේ මාසෙට තියෙන පොඩි ටාගට්ස් උත් පෙළගස්සන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. මොකද ලොකු ටාගට් එකකට වඩා පොඩි ටාගට්ස් සාර්ථක කරගන්න ලේසි. ඉක්මනට ඒක අපිට ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒ ළඟා කරගන්න ටාගට්ස් 10ක් කියමු අපි. ඒ ටාගට්ස් 10 ඇතුළත ඔයාලට පොඩ්ඩක් ඔයාලගේ මයින්ඩ් සෙට් එක නිකන් ඔයාලව ඉම්ප්‍රූව් වෙනවා. ඔයාව මොටිවේට් වෙනවා. ඉතින් ඒ මොටිවේට් වීම තුළ ඔයාගේ ලොකු අරමුණ සාර්ථක කරගන්න තියෙන කාලය ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ ගැන චුට්ටක් හිතලා බලන්න. මයින්ඩ් සෙට් එකත් ගොඩාක් වැදගත් වෙනවා බිස්නස් එකක් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේ නැවත හමු වෙමු.